අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා බාෂිස් ඩයරි මගේ YouTube channel එකට. ඔයාලා අපි හැමෝම ආසයිනේ සකුරා මල් බලන්න. ඉතින් අද වීඩියෝ එක ඔයාලට අපි කොහෙද සකුරා බලන්න ගියේ? අපි අද දවසේ මොනවද කරන්නේ? ඒ හැම විස්තරයක්ම මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක කරගන්න බැරි තරමට අසනීප වෙලා හිටියේ. වොයිස් කරගන්නවත් විදිහක් උනේ නැති නිසායි වීඩියෝ එක අරගෙන එන්න පරක්කු උනේ. මට විශේෂයෙන්ම ඔයාලට කියන්න ඕනුනේ මේ ගමනේදී මම ජීවිතය ගැන ගොඩාක් හිතන විදිහ වෙනස් වුණා. ඔයාලටත් ඒ මොනවද කියලා ඉස්සරහට මම වීඩියෝ එකේදී කියන්නම්. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. Turn left, then you will arrive at your destination. අපිට ඇතුළට යද්දිම හම්බුනේ මේ තංගියෝ දෙන්නා. එයාලත් සකුරා බලන්න ඇවිත්නේ. අපි අද ඇවිත් ඉන්නේ චිබාවල තියෙන ශිමිසු පාක් එකට. මේ පාක් එකේ සකුරා මල් තියෙන පැත්තට අපිට ෆ්‍රී යන්න පුළුවන්. ජපානෙට ආවට පස්සේ මට හිතුණ එක දෙයක් තියෙනවා. අපි හැමෝම ලයිෆ් එකේ මාර බිසි. වැඩට යනවා, තමන්ගේ හීන වෙනුවෙන් වැඩ කරනවා, මහන්සි වෙනවා, නිහඬවම හැමදේම දරාගෙන පීඩා විඳිනවා. පිටතින් බලද්දි සතුටින් වගේ පෙනුනට අපි හැමෝම ඉන්නේ ගොඩාක් ලොකු පීඩාවන් වල. ඒ නිසා තමයි මම හැම වෙලේම උත්සාහ කරන්නේ තව කෙනෙක්ව ඉක්මනින්ම විනිශ්චය කරන්න නැතුව ඉන්න. සමහරක් වෙලාවට ඔයා තව කෙනෙක්ට කරුණාවන්ත වෙන එක ඒ කෙනාට ජීවිතේ ලැබුණ ලොකුම දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපිට පුළුවන් වෙලාවට හැම කෙනෙක්ටම කරුණාවන්ත වෙන්න ඕනි කියලා මම හිතනවා. මෙතනට ආවම මනස මාර විදියට සැහැල්ලු වෙනවා. ලස්සන සකුරා මල්, කොළපාට ලස්සන ගස්, කුරුල්ලන්ගේ සද්ද, මේ දේවල් එක්ක ඉන්නකොට හිතෙනවා ලයිෆ් එක මාරුම සරල වුණාම තමයි ලස්සනම කියලා. අපි ගොඩක් වෙලාවට සතුට හොයන්නේ ගොඩක් එක්ස්පෙන්සිව් දේවල් වලින්. ඒත් සමහර වෙලාවට නිදහස් පරිසරයක මේ වගේ නිදහසේ ඇවිදිද්දි තමයි ඇත්තටම හිත සතුට වෙනවා කියලා හිතෙන්නේ. මම පොඩි කාලේ හිතුවේ සතුටින් ඉන්න නම් අපිට ලොකු ලයිෆ් එකක් තියෙන්න ඕනි කියලා. හැබැයි දැන් හිතනවා මානසික නිදහස තියෙනවා නම් ඒක තමයි ලොකුම ජයග්‍රහණය කියලා. සල්ලි වගේම අපේ හීනත් වැදගත්. හැබැයි මානසික නිදහස තමයි ගොඩක්ම වැදගත්. අපි හැමදේම ඉක්මනින් කරගන්න උත්සාහ කරනවා. වේගෙන් ජීවිතේ දේවල් වලට දුවනවා. ඒ නිසා අපිට මේ ජීවිතේ ලස්සනට ජීවත් වෙන්න අමතක වෙනවා. මේ ගස්වැල් දිහා බලද්දී හිතෙනවා සෝබාදහම කවදාවත් ඉක්මන් වෙන්නේ නැහැ. ඒත් ලස්සනට වර්ධනය වෙනවා. අපිත් එහෙම වෙන්න ඕනි කියලා මම හිතනවා. හිමින් වුණත් අපි අපේ හීනවලට යන එක නවත්තන්න හොඳ නැහැ. මෙතන කැම්පින් ඒරියා එකකුත් තියෙනවා. ෆැමිලිස් එකතු වෙලා කෑම හදනවා, ඒවා ෂෙයා කරගෙන කනවා, පොඩි ළමයි සෙල්ලම් කරනවා. ගොඩාක් නිදහසේ තමයි හැමෝම මෙතන ඉන්නේ. මට හැමතිස්සෙම හිතන දෙයක් තමයි සතුට කියන්නේ ලොකු ලක්ෂරි ලයිෆ් එකක් නෙමෙයි. ආදරය කරන අය එක්ක සරල නිදහස් දවසක් ගත කරන තැනක තමයි අපේ සතුට තියෙන්නේ. අපි හැම වෙලේම ෆෝන් වල, සෝෂල් මීඩියා වල හිර වෙලා ඉන්නේ. ඒ දේවල් වලින් ටිකකට ඈත් වෙලා මේ වගේ පරිසරයකට ආවම මනස මාර විදියට සැහැල්ලු වෙනවා. අපි ඉස්සරහට ඇවිදගෙන එද්දි අපිට ඊළඟට හම්බ වුණේ මේ චූටි පන්සල. අපි ඇතුළට ගිහින්ම බලමු.
වගේ තැන්වලට මම ගොඩක් ආසයි. ගොඩක් නිශ්ශබ්දයි වගේම මාර නිදහසක් දැනෙනවා මේ වගේ තැන්වලට ආවම. අපි ගොඩක් වෙලාවට ජපානයේ තියෙන පන්සල් වලට ගිහිල්ලා තියෙනවා. ඒවැ වීඩියෝස් නම් ඉතින් අරගෙන ඇවිල්ලා නැහැ. ඉස්සරහට ඔයාලට වීඩියෝස් අපි අරගෙන එන්නම්. අපි දැන් කෑම තියෙන පැත්තට ඇවිල්ලා ඉන්නේ. අද මෙතන ගොඩාක් කෑම වර්ග තියෙනවා. හිතාගන්න බෑ මොනවද අරගන්නේ කියලා. අපි ගිහින් බලමු මොනවද අපිට කන්න දෙයක් තෝරගන්න පුළුවන් කියලා. අපි මෙතනින් තමයි කෑම අරගත්තේ. මෙතනින් අපි තව කෑම එකක් අරගත්තා. ඒක නම් මාරම රසයි. අපි කෑමත් අරගෙන ආවා මේ සකුරා ගස් යටින් වාඩි වෙලා කෑම කන්න. මේ වගේ තැනක වාඩි වෙලා පොඩි කෑමක් වුණත් කද්දි මාරම රසයි. වටපිටාවත් හරිම ලස්සනයිනේ. ඉතින් අපි මේ වගේ ලස්සනක් බල අපි කෑම ටික කෑවා. මම තේරුම් ගත්ත තව දෙයක් තියෙනවා. අපි හැමෝගෙම ජීවිත එක වගේ සමාන නැහැ. ඒ වගේම හැමදේම ලේසිත් නැහැ. සමහර වෙලාවට අපි තනියම කල්පනා කරනවා, ඕවර්තින්ක් කරනවා. සමහර වෙලාවට අපි අපේ දේවල් වලට 100%ක්ම දුන්නත් කිසිම ප්‍රතිඵලයක් නැහැ කියලා හිතෙනවා. හැබැයි මම ඉගෙන ගත්ත දෙයක් තියෙනවා. සමහර මල් පිපෙන්නේ විවිධ කාලවලට નિયમિત විලාවන් වලට. සකුරා මල් වුණත් කවදාවත් ඉක්මන් වෙන්නේ නැහැ. කාලය අරගෙන ලස්සනට ඒ කාලෙදී ලස්සනටම පිපෙනවා. අපිත් එහෙමයි. අපේ ජීවිතත් එහෙමයි. කාත් එක්කවත් ඔයාව සසඳන්න යන්න එපා. කවුරුත් පරක්කු නැහැ. කවුරුත් පරාදත් නැහැ. හැමෝටම નિયમિત කාලයක් තියෙනවා. එතකන් අල්ලගෙනම ඉස්සරහට යන එක තමයි වැදගත් කියලා මට හිතෙනවා. මෙතන පොඩ්ඩක් ප්ලේ ඒරියා එකක් තියෙනවා. කුඩා අය වගේම ලොකු අයත් එකට ගෲප් හදාගෙන ගොඩක් මෙතන විනෝද වෙනවා. දැන් ටිකක් හවස් වෙන්න පටන් ගන්න තියෙනවා. ඇත්තටම අද මේ vlog එක කරන අතරේ මම ගොඩක් කාම් වුණා. අද වීඩියෝ එකටත් ඔයාලා කැමති වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක ලස්සනයි නම් ලයික් එකක්, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝස් බලන්න මාව subscribe කරලා තියාගන්න.
ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු. අදට ගිහින් එන්නම්. බයි බයි.